ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද මං අරගෙන ආපු vlog එක මම පොඩි පුතාත් එක්ක කොහොමද දේවරුව ගත කරන්නේ කියලා. ඔන්න මම අද උදෙන්ම නැගිට්ටේ. උදෙන්ම කිව්වට 5:05යි. ඊයේ රෑ හොඳටම වැස්ස. ඉතින් බලන්නකෝ වැහලා කොළ සේරම දවස් ගානකින් අතු ගාලා නැහැ වගේ. කොළ ගොඩක් එකතු වෙලා. ඉතින් මං ඔය ඔවත් ගන්න කලින් මම කරේ ඉස්සරෝම උයපු එක. මොකද පුතත් එක්ක උයා ගන්න අමාරු නිසා. එයා නිදි වෙලාවේ ඉව්වා. ඒ උයලා පුවක් ටිකක් එහෙම හිඳලා තියලා වැටිච්චි. මං කරේ හොඳට මිදුලේ කොළ නැති වෙන්න අතු ගාපු එක. අතු ගන්නත් අමාරුයි. මොකද අර මඩවලට වගේ කොළ ඇලිලා තියෙන්නේ. ඒත් ඉතින් මං අතු ගෑවා. ඊට පස්සේ පුතා හැරියා. ඒකල පුතාවත් එක්කන් ඇවිල්ලා පුතාට කෝම්පිටු හදන්න පොල් කඩු දෙකකුත් දීලා මම කරේ වැස්සට ගියේ සෙමිලා තිබ්බ පාපිසි දෙක. ඒ දෙක හොඳට සබන් දාලා හේදුවා. ඒකත් හොදලා වේලෙන්න දාන්න ගියා අපි දෙන්න. ඒ දෙක අවුවට දාලා බලන්නකෝ අවුවේ සැර 9:00 ඒ වෙලාව. මෙහි හරිම සැර හරිම රස්නේ. ඒකත් වේලෙන්න දාලා අපි දෙන්නම උදේට කෑම කෑවා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් බඩ පිරුණාම එයාගේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කර කර ඉන්නවා. ඊයේ අතරේ මම කරේ පොල් වගේක් තිබ්බා. අන්නේ පොල් ටික වේලෙන්න දැම්මා. වැස්සත් එක ටිකක් අමාරුයි. හැබැයි ඉතින් කපපු ටිකකුයි පොල් ගෙඩි තුනකුයි තිබ්බා. ওই ටික මම වේලෙන්න දැම්මා. මොකද දවල් වෙද්දි හොඳටම අවුව සැරයි. වැස්ස කියලා ගානක්වත් නැහැ. වැස්සද කියලා හොයාගන්නත් බෑ. ඒ තරම්ම අවුව සැරයි. ඒ ටික වේලෙන්න දාලා මං තව කාමරේ යස් කරේ ඒවා. එතකොට අතු ගන්නවත් මට තාම නම් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ඒකත් වේලෙන්න දාලා මං හිතාගත්තා කාමරෙත් අස් කරලා අතු ගාලා දානවා කියලා. ඔන්න ඉතින් කාමරේ අස් කරගන්න ආවා. එතකොට මොකද දන්නවද අපේ චූටියා කරේ? දුවගෙන ඇවිල්ලා ඇඳට පැන්නා. ඉතින් කොහේ අස් කරන්නද? ඔයාලගේ ගෙවල් වලත් මෙහෙමද? එක බඩුවක් ලස්සන්ට පිළිවෙලකට තැනින් තිබ්බත් විනාඩි උපරිම 2ක් තියේ. ඊට පස්සේ ගිල්ලිලා යන්නේ. අපේ ගෙදර නම් එහෙමයි. අස් කරලා ඉවරයක් නැහැ. ඔන්න ඉතින් කොහොම හරි එයත් එක්ක ජල්ලි අල්ල මං ඉතින් ඇඳ අස් කරනවා. පේනව නේද දඟ? ඔය වෙලාවකට ඔය උඩට නගින ඔය කොට්ට තියලා තියෙන කණ්ණාඩි මේ සම්මේක උඩට නගිනවා. මම ලස්සන්ට පිළිවෙලට තියන්න එයා කරන්නේ උඩේ විසික් කරනවා. එයාට ඒක හරි සෙල්ලමක්. අස් කරනකන් ඉතින් එයාගේ ලෝකේ එයාගේ වැඩ. බලන්නකෝ. ඕන් කරපු වැඩේ දැක්කද? කොණ්ඩෙන් ඇදලා දිව්වා. කොණ්ඩෙන් ඇදලා ගිහිල්ලා hina වෙනවා. මං සරත් දානවා. අර කතාවකුත් තියෙනවානේ අලියන්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියලා. ඒ කතාව නම් ඇත්ත. ඉතින් මේ අස්පස් කරලා අපි දැන් යන්න කියලා හදන්නේ කඩේ. චූටි පඩු වගේක් ගන්න තියෙනවා. පොඩ්ඩක් දුර යන්නත් තියෙනවා. ඉතින් අපි දෙන්න කතා වෙවීමේ අස් කරන්නේ කඩේ යන් මොනවද ගේන්නේ අහලා. එයාට ඕනිලු බඹර චක්‍ර, එතකොට අහස් කූරු, එයාට ඒව ඕනිලු. ඕම් පේනව නේද? මම ෂීට් එක නමලා තිබ්බහම මේවට කරන දේ. ලේසි නෑ තනියම.
මේ හැමදේම තනියම කරගන්න හොඳ මානසික නිරවුල්කමක් තියෙන්න ඕනේ. මම ඉදේ කෑම කද්දී රෙදි ටික පෙඟින්න දාලා හේදෙන්න දාලා තිබ්බේ. ඉතින් මම මේ ලෑස්ති වෙලා කඩේ යන්නත් ලෑස්ති වෙලා ඒ ටික වනලම යමු කියලා දොරවලුත් වහලා මේ දැන් රෙදි ටික වනනවා. දැන් නම් ටිකක් අවුව සැරයි. දැන් 10යි ගාණක් වෙලාව. අපේ බබත් එක්ක හරි කචල් අප්පා. විනාඩි 10න් කරන්න තියෙන වැඩ මට පැයක් විතර යනවා එයාත් එක්ක කරන්න ගියාම. ඔන්න රෙදි ටික වනලා අපි දෙන්නම යනවා. මේ චූටි පඬිතයාත් යනවා කුඩෙත් ඉහලාගෙන. ඉස්සර වෙලා. ඒ කඩේට ගිහිල්ලා බඩුත් අරගෙන ආවා. මින් අරන් ඇවිල්ලා ආයේ කෝන් පිට්ටු හදනමයි. එයාගේ බැකෝ වලින් පසාරනමයි. හරි වැඩ එයාට. එයා ඒ සෙල්ලම් කරනකම් මම කඩල ටිකක් තිබ්බ තැම්බෙන්න. එයාටද කන්න. ඊට පස්සේ ඒකත් කාලා එයා දොయ్య ගත්තා. දාගත්තට පස්සේ තමයි මට තියෙන්නේ ලොකු වැඩ ටික. පොලොස් ගෙඩියක් කඩාගත්ත රැට උයන්න කියලා. එතකොට මුරුංගා කොළ දළු ටිකක් කඩාගත්තා. සම්බෝලයක් හදන්න දවල්ට. පොලොස් ගෙඩිය නම් පැත්තකින් තිබ්බා. රැට එක නිදහසේ උයන්න ඕන හින්දා. පොඩි එක්කෙනා පුතා නිදි අතරේ මන් දැන් හදන්නේ මුරුංගා කොළ සම්බෝලේ හදන්න. මුරුංගා කොළ ටිකක් කපලා ලුණුත් දාලා පොල් ටිකක් දාලා හොඳට කලවම් කරලා අන්තිමට දෙහි චුට්ටකුත් දානවා. ඒකත් දවල්ට කන්න පැත්තකින් තියලා මම මේ කරන්නේ ගාගත්තු පොල් ටිකක් පොල් බෑවක් මිරික ගන්නවා. මිරිකගෙන කප් එකකට දාලා ඩීෆ්‍රෙෂර් එකේ තියලා තියෙනවා. එතකොට මට ඒක දවස් 3ක් 4ක් හරි තියාගන්න පුළුවන්. මට උදේට තමයි වෙන එක ගොඩක් අමාරු. මොකද සැරින් සැරේ පුතා ඇහැරුණාම මං එයාගේ ළඟට එන්න ඕනේ. ඒක නිසා. ඉතින් මේ ටික මිරිකලා ඩීප්‍රෙෂර් එකේ දාපුවාම මේ කිරි කුට්ටියක් නේ තියෙන්නේ. අන්න ඒක පිටින් මාළුවකට දාපුවාම අවුලක් නැහැ. ඒ වෙලෙට පොල් ගගා මිරික ඉන්න ඕනේ නැහැ. ඒක නිසා ඒකත් ඩීප්‍රෙෂර් එකට දාලා පැත්තකින් තියලා තව පොල් ටිකක් දාගත්තා. ඒකෙන් අද හවසට අපි රොටි කන්නම් කියලා හිතාගෙන හිටියේ. ඒක නිසා රොටි කන්න ඒක මොකද්ද කියන්නේ ඒකට අර රොටි මෝලිය අන්න ඒක හදලා තියන්නම් කියලා. මොකද එතකොට ලේසිමට පුච්ච ගන්න විතරයි පුතා හැරුණාම ඕනේ. ඊට පස්සේ මේකත් හදලා පොල් ටික වැඩිපුර ගත්තා. එතකොට තමයි රස. පොළුයි පිටි ලුණුයි දාලා හොඳට කලවම් කරලා ඒකත් බහලා පැත්තකින් තිබ්බා. හවසට පුච්ච ගන්න රොටි ටික. ඔයාලටත් පොඩි බබාලා ඉන්නවනම් හැම වෙලේම උත්සාහ කරන්න යාළගේ බඩ පුරවලා තියන්න. කෑම වලින් තුන් වේලට මන්නම් සාමාන්‍යයෙන් දෙන්නේ තුන් වේලම බත්. කලාතුරකින් තමයි ඔය රැට රොටි හරි නූඩ්ලස් හරි ඒ වගේ දෙයක් කන්නේ කලාතුරකින්. නැත්තම් බත් කවන්නේ. හැබැයි මං ඊට අමතරව තව වේලක් දෙනවා. ඒ වේලෙට තමයි ඔය එක જાති කෑම දෙන්නේ. ඒ වේලෙට එක දවස් වලට එක කෑම. එක්කෝ තෝසයක් හදලා දෙනවා. එහෙම නැත්තම් යෝගට් එක නිකන් පොඩි වැඩි බඩට නැති එක්කෝ කඩල දෙනවා. මුං ඇට ඒ වගේ දේවල් දෙන්නේ මං අමතරව. මොකද වේල් 3 විතරක් යාලට බඩට මදි. මහා ගොඩක් කැවෙන්නෙත් නෑ ඉතින්. ඒ වගේ සැරින් සැරේ හරි බඩ පිරීලා තියෙද්දි එයා කරන්නේ එතකොට තනියම ඉන්නවා. හැබැයි බඩ පිරීලා නැත්නම් හැම වෙලෙම අනේ ගගා පස්සෙන් ඉනවා. එතකොට ඉතින් කිසි වැඩක් කරගන්න නම් හම්බ වෙන්නේ නෑ. මං ඉතින් කරන්නේ ලේසි වෙන්න ඔය නිදිය ගත්තාම තමයි මගේ වැඩ සේරම ටික කරගන්නේ. එතකොට පොල් ටික මිරිකලා පොල් කිරි ටික තියෙනවා. පහවදාට උයන පිහින් දේවල් ටික හරි ගස්සලා තියෙනවා. එතකොට මට ලේසි. උදේට එහෙම හරි ලේසි
කපනකොට දේවල් ටික හරි ගස්සලා එහෙම තිබ්බහම උයා ගන්න විතරයි තියෙන්නේ. ඔයාලත් එහෙම කරලා බලන්න. ඒකට ස්ට්‍රෙස් එකක් නැහැ. අනිත් එක හැම වෙලේම ඔළුව නිදහසේ තියාගන්න. නැත්තම් හරි අමාරුයි එන ස්ට්‍රෙස් එක ඒක කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. මොකද වැඩ ටික කරගන්නත් ඕනේ. ළමයාත් දඟයි. ළමයාගේ වැඩ එයාමත් එමයි. එතකොට ගෙදර වැඩත් අතපහු වෙනවා. හරියට වෙලාවට කන්න බොන්න නැහැ. ඒ දේවලුත් එක්ක ඒ ඔළුවට එන ප්‍රෙෂර් එක මේ දරා ගන්න පුළුවන්කමක් තියෙනවනම් අන්න මරු. හැබැයි ගොඩ ඔය බැරි තැන් තියනවා නේද? අන්න එහෙම බැරි වෙච්ච කට්ටිය තමයි ඉතින් වැරදි දේවලුත් කරගන්නේ. ඒක නිසා හැම වෙලේම ඔළුව නිදහසේ තියාගන්න. මම නම් කරන්නේ මගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න අයියෙන් සින්දු කියනවා. එහෙම නැත්තම් නටනවා. JBL එකක් දාගෙන ඒකෙන් තමයි මගේ ඔළුව නිදහස් වෙන්නේ. නැතුව මේවා එකකින් නෙවෙයි හයියෙන් සින්දු දාලා අහද්දි හයියෙන් සින්දු කියද්දි නටද්දි ඒ වගේ දේවල් වල ඔයාලා වෙනුවන වෙලාවක් කැප කරගන්න. විනාඩි 5 ඔයාලා ඔයාගෙන හිතන්න. දැන් මෙයා පුතා නිදාගත්තාමනේ මම නාන්න කරන්නේ. එතකොට මම ඒක මට නිදහසේ කරගන්න පුළුවන්. නැත්නම් එයා ඉන්න වෙලාවට මම නාන්න ගියොත් එහෙම මං හරි කලබලෙන් කරන්නේ. මේ එයා නැති වෙලාවට නිදි වෙලාවට මම මේ දේවල් හරි නිදහසේ ඉස්සර වගේ මේ බඳින්න කලින් වගේ නිකන් නිදහසේ තමන් ගැන හිතලා තමන් ගැන හිතලා එහෙම ඒ දේවල් කරගන්න පුළුවන්. තමන් වෙනුවෙන් කාලයක් වැය කරන්න. බාහිර දේවල් කිසි දෙයක් හිතන්න එපා. එහෙම හිතන්න ගියොත් එහෙම අපිට අපේ ගමන යන්න අමාරුයි. ඕනට ස්ට්‍රෙස් වෙන්න එපා. ඒක නිසා ඔයාලත් මෙහෙම කරලා බලන්න. ඊට පස්සේ හොඳට නාලා කරලා ඉතින් මම නිදහසේ කෑම එකක් බෙදාගෙන පොඩ උඩට ගිහිල්ලා නිදහසේ කෑම කෑවා. එහෙම කෑම කාලා ඉතින් විනාඩි 5-10ක් මගේම ලෝකෙක ඉඳලා මං ගැන හිතලා ඊට පස්සේ මාත් චුට්ටක් හාන්සියක් දැම්මා. නිින්ද ගියේ නැහැ. හාන්සියක් දැම්මා. ඊට පස්සේ ඉතින් බබා හැරුණාම මට තියෙන්නේ එයාට දවල්ට කවලා එයාත් එක්ක හවස් වෙනකම්ම කාලය ගත කරන්න විතරයි. ඒ අරන් ඉතින් ලොකු වැඩක් හවස් අරුවට තිබුණ නැහැ. ලොකු කෑම නන් නෙමෙයි ඉතින්. චුටි කෑම වේලක් තමයි අද දවල්ට ඉතින් තිබ්බේ. ඔයාලා දන්නවද මේ මුරුංගා කොළ මාර ගුණයි හොඳේ. බබාලට බර එහෙම අඩු බබාලට එහෙම මුරුංගා කොළ වේලලා බ්ලෙන්ඩර් කරලා දෙන්නකො. බ්ලෙන්ඩර් කරන්න ඕනෙත් නෑ. වේලුවාම අතින් පොඩි කරලා චරිචර ගාලා හොඳට කුඩු වෙනවා. අනේ පවුඩර් එක එහෙම දාලා කෑම එකකට දාලා අනලා දෙන්නකො හොඳට බර වැඩි වෙනවා. එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ හොඳේ. දැන් නම් ඉතින් මුරුංගා කොළ පවුඩර් දාන්න බෑ. මේ හරි ගස්සලා දෙන්නකො. ගොඩ මේවා වෙන්නේ නැති වෙන්න ගොඩ කර කරන්න එපා. කර වෙන්න වේලෙන්න එපා. මද පවනේ වේලන්න. පරිප්පු තෙල් දාලා අල හොදි මුරුංගා කොළ සම්බෝලයි තමයි. මං කියන්නේ මැල්ලුම් වලට වඩා සම්බෝල ಜಾති කන්න තමයි ආස. කොළ අමුවෙන් කන්න. හරි එහෙනම් මම අදට ගිහින් එන්න. ආයිත් දවසක තවත් මේ වගේම සඳුරු හමුවකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. බයි.